ආයුබෝවන් ප්‍රියංකර කොළඹ ඉන්සයිට් සාකච්ඡාවට ඔබ එකතු කරගන්න ලැබීම සතුටක් විශේෂයෙන්ම ඊයේ දවසේ ඔබ සර්වජන බලයේ මාධ්‍ය ප්‍රකාශක බවට පත් වුණා. පක්ෂයෙන් ඔබ UNP ගෙන් ඉවත් වුණා. නමුත් අපිට ෆ්‍රී මාකට් ගැන දිගටම කතා කරන්න පුළුවන්. ඒ වගේම ජාතිකත්වය ගැන අපිට දිගටම කතා කරන්න පුළුවන් කියන පොරොන්දුව ඔබ අපිට ලබා දුන්නා. අද දවසේ නම් අපි කතා කරන්නේ ෆ්‍රී මාකට් ගැන නෙමෙයි ඇත්තටම. අද දවසේ අපි කතා කරන්නේ ඊයේ දවසේ සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව. ඊයේ දවසේ අපි දැක්කා කුරුගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වෙනවා. මේකේ අවාසනාවන්තම තත්ත්වය තමයි එහෙම වෙඩි තැබීමක් වෙච්ච වහාම මාධ්‍ය ඒ පිළිබඳව හැසිරෙන ආකාරය. විශේෂයෙන්ම ඔබ දැන් මාධ්‍ය ප්‍රකාශක කෙනෙක්. ඔබට මාධ්‍ය සමග ඉදිරියේදී ගනුදෙනු කරන්න වෙනවා. මාධ්‍ය සදාචාරය පිළිබඳව ඔබට සැලකිලිමත් වෙන්න වෙනවා. ඔබේ මාධ්‍ය භාවිතාව පිළිබඳව ඔබට සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් මෙහෙම කවුරු හරි කෙනෙක් ඝාතනය වෙච්ච ගමන් ඒ අයට පාතාලය සම්බන්ධ කරලා එහෙමත් නැත්නම් මෙන්න මෙයාගේ නීතිඥයා, මෙන්න මේ පුද්ගලයාගේ නීතිඥයා, මෙන්න මේ පාතාලේ ගෙනාගේ නීතිඥයා කියමින් එකපාරටම මරණ සහතිකයට උඩින් චරිත සහතිකයක් ලැබීම මාධ්‍ය සදාචාරයේ පිරිහීමක් විදිහට ඔබ දකින්නේ නැද්ද? අනිවාර්යයෙන්ම මේක මාධ්‍ය සදාචාරයේ පිරිහීමක්, සමාජයේත් පිරිහීමක්. දැන් නීතිඥවරයෙක් කියන්නේ නීතිඥවරු සම්බන්ධව හදලා තියෙන මතයක් තිබෙනවා. ඉතින් නීතිඥවරුන්ගෙත් මමත් නීතිඥවරයෙක්, ඔබත් දැන් නීතිවේදියෙක්, ඔබ නීති විද්‍යාලයේ වගේ දෙකක් යද්දී ඔබත් නීතිඥවරයෙක්. එතකොට මේ රටේ පාලනය කරලා තියෙනවා, රටේ ප්‍රතිපත්ති හැදීමේදී, ව්‍යවස්ථා හැදීමේදී ලෝකෙත් නායකයෝ විදියට හුඟක් නීතිඥවරු මහත්මා ගාන්ධි, ලින්කන් නේද? ඒ විදිහට අපේ රටේ ගත්ත කොල්යාන් සිල්වලා ඊට පස්සේ තව විශාල නීතිඥ ප්‍රමාණයක් මේ රටත් විදේශීයවත් ලෝකයේ ඒ තමන් විශ්වාස කරන හරපද්ධතියක් තුළට ගෙන යාමට මහන්සිලා තිබෙනවා. කෙසේ නමුත් නීතිඥවරයා මුදල් හම්බ කරන ආකාරය අසාධාරණයි, බොරු කියනවා වගේ සමාජයේ පොඩි අප්‍රසාදයකුත් තියෙනවා. දැන් මම වෘත්තියෙන් දෙකක් කරන නිසා වෛද්‍යවරයාට තියෙන ගෞරවය එච්චරම නීතිඥවරයාට සාපේක්ෂව එනවා අඩුයි. සාපේක්ෂව. ඒක හොඳ දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ආකල්ප හැදලා තියෙනවා සමහර. දැන් මේ ආණ්ඩුවත් සමහර කාලවල වල වෙනත් ආණ්ඩුවල යටතේ මේක තිබුණා. නමුත් දැන් සම්ප්‍රදායක් විදිහටම පුද්ගල ඝාතනයක් සිදුවීමේදී ඒ පුද්ගලයා අත යම්කිසි වරදක් තියෙනවා වගේ හැඟීමක් එන විදිහේ මතයක් මාධ්‍යමකින් ගොඩනැගීමක් තිබෙනවා. මේ මාධ්‍ය කවුද කරන්නේ කියලා හොයාගෙන ගියාම සමහරවිට අපිට පේනවා ඒක මේ මාලිමා ආණ්ඩුවට හිතවත්. මම කියන්නේ ඒක මාලිමාව මේ තීරණයක් අරන් මේක ඕගොල්ලෝ මෙහෙම ගහන්න කියලා කිව්වද කියලා දන්නෙත් නැහැ. එහෙම දන්නෙත් නැහැ. හැබැයි නිකන් දැන් අපි ගමු ඔය ප්‍රාදේශ සභා සභාපති ඝාතනය වුණු වෙලාවේ ඔය හැම වෙලාවෙම දැන් ආරක්ෂක අමාත්‍යවරයා පවා තීන්දුව කරනවා. පාර්ලිමේන්තුවේදී ඇවිල්ලා කියනවා මේ මිදිගම ලසා මෙයා මෙහෙමයි මෙයා කුඩේ. අපිට කියන්න අයිතියක් නැහැ පොලිස් විමර්ශනයක් ඉවර වුණාට පස්සෙවත් අඩු ගානේ වැරදි කරු කියලා. පොලිස් විමර්ශනය කරන්නේ ගරු අධිකරණය. බී රිපෝට් එක දාන්න පුළුවන්. අඩු ගානේ පොලිස් විමර්ශනයවත් ඉවර වෙන්න කලින් උණුසුම මරණය යන්නත් කලින් සමහරලාවට ඇවිල්ලා ඒක ඒ තත්ත්වය අපේ රටේ තිබුණේ නැහැ කලින්. ඒ කියන්නේ මාධ්‍ය වලින් යම් කිසි විදියකට පුද්ගලයෙක්ට දෙයක් වුණාට පස්සේ ඇවිල්ලා ඔවුන්ගේ අදහස අනුව ඒ පුදු දැන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගමු. ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පස්සේ ලසන්ත සිංහල කොටියෙක් කියන එක වගේ එකක් සමහර මාධ්‍ය වලින් කිව්වා. ඉතින් අදටත් ඒකේ උත්තරයක් නැහැ. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තට පස්සේ එකනැලගොඩගේ අතුරුදහන් වීම පස්සේ ඔහු ඉන්නවා කියනවා, මැරුණේ නැහැ කියනවා. ඒකට මෙයා සම්බන්ධයි කියලා. හැබැයි මේ ආණ්ඩුව යටතේ දැන් මොකක්වත් අපිට උත්තරයක් පේන්නේ නැහැ. චෝදනා පමණයි. එතකොට හැම වෙලාවෙම මේ මත ප්‍රාරය ගත්තත් එහෙමයි. දැන් මත දෙකකට බෙදෙනකොට කණ්ඩායමක් කියනවා මෙහෙමයි, කණ්ඩායමක් කියනවා මෙහෙමයි. හැබැයි විධායකය කියන්නේ ජනතාවගේ ඒ කියන්නේ පීපල්ස් මැන්ඩේට් එකෙන් ආපු විධායකය. ව්‍යවස්ථාදායක අධිකරණ තුනෙන් මේ විධායකය තමයි අමාත්‍යවරයෙක් නියෝජනය කරන්නේ. ඌ ඇවිල්ලා කියනකොට පොලිස් විමර්ශනය වෙන්නත් කලින් පාර්ලිමේන්තු වරප්‍රසාදය තුල හැංගිලා මොකද මුකුත් කරන්නත් බැහැ ඊට පස්සේ. මේක මෙහෙමයි මෙහා පාතාල ලෝකේ වගේ කියලා මේ ට්‍රෙන්ඩ් එක රටේ විධායකයන් මීට කලින් තිබුණේ නැහැ. මේ ආණ්ඩුව තුල විශේෂ තත්ත්වයක් තිබෙනවා පුද්ගලයෙක් ආණ්ඩු විරෝධී පුද්ගලයෙක්. පුද්ගලයෙක් ඝාතනයේ පුද්ගලයා ආණ්ඩු විරෝධී නා. ඒ පුද්ගලයා එහෙම නැත්නම් ඒ සිදුවීම ආණ්ඩුවට කළමනාකරණය කරගන්න ඕන නම් Tamanට ඕන විදියට ටක් ගාලා ඒකට ලේබල් කිරීමක් විධායකයන් සිදු වුණා. ඒක ලංකාවේ කවදාවත් ලංකාවේ නම් වෙලා තිබුණේ නැහැ. ලංකාවේ හිටපු ආරක්ෂක ඇමතිවරු ඉතා වැදගත් විදිහට වැඩ කරලා තියෙනවා ඉතිහාසය.
ඔවුන් කැරලි පාලනය කරලා තිබෙනවා, ත්‍රස්තවාදය මර්ධනය කරලා තිබෙනවා, ඔවුන් තඩිව වැඩ කරලා තියෙනවා. ඒක තමයි කෙනෙකුට කියන්න පුළුවන් ඒවා අමානුෂිකයි කියලා. අමානුෂික බව තීරණය වෙන්නේ ඒ සන්දර්භය තුලනේ. රංජන විජයරත්නට දොස් කියනවා, ලලිත්ට දොස් කියනවා, එහෙම තියෙනවා. එහෙමනේ මම මේ කියන්නේ. ඒ මොකද කවුරුත් ඇවිල්ලා මේ දෙයක් වුණාම ටග්ගාල පූර්ව නිගමනයක් දුන්නේ සමස්තයක් විදියට කණ්ඩායමක් ත්‍රස්තවාදීන් කියලා අඳුරගත්තම ඒක මත කතා කරලා තියෙනවා. රංජන විජයරත්න මහත්මයා ඇවිල්ලා කියලා තියෙනවා ජනතා විමුක්ති ත්‍රස්තවාදීන් කියලා. ත්‍රස්තවාදී වෙන්නේ 6 වෙනි ආණ්ඩුව ව්‍යවස්ථාව සංශෝධනය. ඒ ඇතුළෙන් එන්නේ පුද්ගලයෝ ඝාතනය වුණු ගමන්. ඇවිල්ලා පුද්ගලයා දැන් බලන්නේ පුද්ගලයාගේ මරණයේ උණුසුම යන්න කලින්. බොඩි එකේ උණුසුම යන්න කලින් මේ මృతදේහි ඒ පවුල් වල සමාජිකයන්ගේ චිත්‍ර විදිහට මේවත් මේ සමාජ කාරණානේ නේ. ඒක ටග්ගාල කළු චරිතයක් බඩපත් කරනවා. ඒකෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා තව පැත්තකින්. මේ මාධ්‍ය හරහා සහ ආණ්ඩුවේ අමාත්‍යවරු මේක ප්‍රකාශ කිරීම තුලින් ආණ්ඩුව යම් කිසි විදිහකට වගකීමෙන් දුරස් වෙනවා. මේ නරක මිනිස්සු තමයි මැරෙන්නේ. නේද? නරක මිනිස්සු මැරෙන්නේ. මේගොල්ලෝ හොඳ අය නෙවෙයි. ඒතකොට සමාජෙම ඔය කමන්නේ නේ. අහවල් අපරාධකාරයා වෙනුවෙන් නීතිඥවරයා පෙනී ඉන්න කෙනෙක් නම් එයා මරුණත් අවුලක් නැහැ. අවුලක් නැහැ වගේ නේ. ඔහොම තමයි මේ කියලා මතයත් මම දැකලා තියෙනවා මිනිස්සු ලියනවා. දැන් විශේෂයෙන්ම මම ඊයේ දැක්කා ආණ්ඩුවට හිතවාදීව වැඩ කරන අපේ ಭಾರತ තෙන්නකෝනුත් නෝට් එකක් දාලා තියෙනවා ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ කියා පිරිසක් හැර අරුගේ මූගේ නීතිඥයෝ යන ආදී වශයෙන් පිරිසක් නැත කියලා. දැන් ඒක ඇත්තටම ඒක තේරුම් ගන්න ඕනේ මේ හැමෝම. ඒ කියන්නේ නීතිඥවරයෙකුට ඕනෑම අපරාධකරුවෙක් වෙනුවෙන් මොකද සාමාන්‍යයෙන් අර කියන්නේ ඒකට මොකද්ද මේ නිර්දෝෂී බවේ පූර්ව නිගමනයකනේ ඉන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් උසාවියෙන් වැරදිකරු කරනකම් ඒ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙක් කියන එක තමයි බහුතරයක් අවස්ථාවන් වලදී ක්‍රමය. සමහර වෙලාවල් වලදී තියෙනවා මේ burden of proof එක accused තියෙන තැනක. බොහෝ වෙලාවට මේ ඒක තියෙන්නේ මේ චෝදනාකරුට. ඉතින් එතකොට අපරාධ නඩුවල විශේෂයෙන්ම. ඉතින් එතකොට ඕනම අපරාධකරුවෙක් වෙනුවෙන් අවසාන මොහොත දක්වා නීතිඥයෝ පෙනී සිටිනවා. ඒක නීතිඥයට අර අපරාධකරුව වෙනුවෙන් ඉන්න ඕනේ නෑ. මෙයා හොඳ නෑ. එහෙම කියලා ගන්න නෑ. අපරාධකරුවෙක් කියලා පූර්ව නිගමනයකට ආවම පොලිසියෙන් ඒ පුද්ගලයා අපරාධකරුවෙක් කරාම ඒ අයට නීති සහනයක් ලබා ගැනීම අපේ ව්‍යවස්ථාවේ තහවුරු කරපු දෙයක්. ඕනම් පුද්ගලයෙකුට මේ නීතියට ඇක්සස් එකක් තියෙනවා. නීතිඥයෙකුට ඇක්සස් එකක් තියෙනවා. ඒ වෙනුවෙන් ඔබ පෙනී සිටින්නේ නැත්නම් ඔබේ පෞද්ගලික කැමැත්තක් මත තව කෙනෙක් පෙනී සිටිනවා. ඒක ඔබේ වෘත්තිය. ඒ වෘත්තිමය අයිතිය. ඒ වෘත්තිමය අයිතිය තමන්ගේ වෘත්තිමය අයිතිය. නිකන් පාතාලෙට. ඔව්. එහෙම නැත්නම් අපරාධකරුවෙක් සමග ඈඳීම මම හිතන්නේ මේ වෘත්තියට කරන අගෞරවයක්. අද මම දැක්කා අද උදේ අවුරුදු 14කට විතර පස්සේ ලංකා නීතිඥ සංගමයේ හෙට රැස් වෙනවා. සියලුම දෙනා රැස් වෙනවා. එහෙම සියලුම දෙනා රැස් වෙන ජෙනරල් බොඩි එකක් විදිහට සියලු දෙනා හෙට රැස් වෙනවා. ඔවුනුත් මේ පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කරලා තියෙනවා. මේ මාධ්‍ය හැසිරීම, රජයේ හැසිරීම සහ මේ නීතිඥයන්ගේ වෘත්තිය මේ විදිහට පාරේ මිය යන තැනකට පත් වෙනවා කියන එක අනාගතේ නීතිඥයෙක් වෙන්න බලාගෙන ඉන්න මටත් ඒ වගේම නීතිඥයෙක් විදිහට ඔබටත් ලොකු තර්ජනයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ලොකු අවුලක්. මොකද නීතිය කියන එක අපේ ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු ඇතුළේ එක කුළුණක් විදිහට දීලා තිනවා සහ බලවත් කුළුණක් මේක. ඒ කුළුණට ඔහොම මරුපහරක් කියලා යුක්තිය පසින්දලීමේ ක්‍රියාවලියට ওই විදිහට මැදිහත් වීම. ඒක මේ සමාජ ප්‍රගමණයට බාධාවක් කියලා ඔබට හිතෙනවා. අනිවාර්යයෙන් සමාජ ප්‍රගමණයට බාධාවක්. අපි ආණ්ඩුවට මේ චෝදනාව දැන් මේ මාතෘකාව විතර කරන්න තියෙන චෝදනාව තමයි. චෝදනා දෙකක් තිබෙනවා. ඔවුන් විසින් අනියමින් මම දන්න එක තීරණයක් අරන් පක්ෂය තුලින් පළවත්තෙන් කරනවා කියලා. අනියමින් මේ වෘත්තිකයෙන් පහළට දමා කටයුතු කිරීමේ ක්‍රියාවලියක් නියමින්ව අනියමින් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අවුරුදු 3මාරක් තියෙනවා තව ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකට. ඡන්ද නැති කරලා මේ රට ගෙනියන්න පුළුවන් වුණත් කැමැති කණ්ඩායමක් තමයි මේ ඉන්නේ. සියලු පක්ෂ නැති වෙලා එක පක්ෂයක් විතරක් තිබුණා නම් ඒකත් හොඳයි කියලා හිතන කණ්ඩායම. ඒක පැහැදිලිව කිව්වනේ මේ ත්‍රිලුන්සිල මැතිතුමාලේම. තුමාලා න්‍යායිකව හිතනවා එහෙම හොඳයි කියලා. රුසියාවේ චීනේ වගේ. එතකොට එහෙම කණ්ඩායමක් ඉන්නකොට ජනතාවට නැවත අවස්ථාවක් ලැබෙන්නේ චරිත මැතිවරණයකදී ආණ්ඩු මාරු කරන්න. හැබැයි එතකන් මොවුන් කරන සියලුම වැඩවලට බලාගෙන ඉන්න බෑනේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උද්ඝෝෂණ, මතවාද වෙනස් කිරීම, මාධ්‍ය හරහා කතා කිරීම, ජනතාව සංවිධානය කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව කළ යුතුයි. ඒ කළ යුතු කණ්ඩායම් අතර ඉන්නවා සංඝ රත්නය. භික්ෂුන් වහන්සේලා. ඒ කර හැකි කණ්ඩායම් අතර ඉන්නවා වෘත්තිකය. වෛද්‍යව සහ නීතිඥවරුන්ට අපේ රටේ තියෙන සිවිල් බලය නිසා දැන් ඔවුන්ට හැකියාව තිබෙනවා ඔවුන්ගේ සංවිධාන ශක්තිමත්. නීතිඥ සංගමය සහ වෛද්‍ය සංගම ඉතා ශක්තිමත් වෘත්තීය සංගම් විදියට ඔවුන්ට රටේ මතයක් වෙනුවෙන්
ජනතාවට බලපාන ප්‍රශ්නයක් වෙනුවෙන් රටේ ප්‍රශ්නයක් වෙනුවෙන් වුණා ඉදිරියට අවිලා කතා කිරීමට හැකියාව තිබෙනවා. ඒක වුණා. ඔබට මතක් කරනවා නම් 2022 ගෝටාගෝ හෝම් එක ඇතුළත නීතිඥ සංගමය ඒ වෙලාවේ අර ඇන්ටි ස්ටැබ්ලිෂ්මන්ට් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටියා. ඒක මම යනවා ඊළඟට. විරහිතව පෙනී සිටියා. එතකොට දැන් මේ දැනට ආණ්ඩුව කරන්නේ ඒ මොහොතේ ඒක පාවිච්චි කරලා බලය ගත්තට ඒ මොහොතේ ඒ තිබුණු රැල්ල ආණ්ඩුවනේ ගත්තේ. ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් එකට ආපු ඒ මූවමන්ට් එක ලෝයර්ස්ලාගේ වෘත්තිකයන්ගේ ඩොක්ටර්ස්ලාගේ ආපු එක ආණ්ඩුව යූස් කරගත්ත බලය ගන්න. හරි. ඒක දේශපාලන. දැන් ආණ්ඩුව කරන්නේ ඒගොල්ලන්ව ඩිස්ක්වොලිෆයි කරනවා. ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් නෙමෙයි සමාජමය වශයෙන්. ක්‍රෙඩිබිලිටි එක නැති කරනවා. සමාජ පිළිගැනීම නැති වෙන විදිහට අදහස් ප්‍රකාශ කරනවා. ඒතකොට ඒගොල්ලෝ එළියට ඇවිල්ලා කතා කරාම මිනිස්සු ගන්නවද? මිනිස්සු ඒගොල්ලෝ වලට එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැති මට්ටමට හදන්න නම් ඒගොල්ලෝ නිකන් කළු කෝට්කාරයෝ කියලා කවුද ලාල්කන්ද මැතිතුමානේ කිව්වේ. එතකොට මොකද්ද මේ කරන්නේ? ඒ කරන්නේ මේගොල්ලෝ ගණන් ගන්න ඕනේ. මේගොල්ලෝ කියන දේවල් මේගොල්ලෝ සල්ලි වලට වැඩ කරනවා. මේගොල්ලෝ කියන දේවල් මේගොල්ලෝ පාතාල එක සම්බන්ධයි. එතකොට මේගොල්ලන්ට තියෙන මේ වෘත්තිකයන්ට වෛද්‍යවරු නීතිඥවරු දෙගොල්ලන්ට මේ ආණ්ඩුව ඍජුව ප්‍රහාරයක් එල්ල කරනවා අපිට පේනවා. මම මේක පැහැදිලිව දැක්කේ සමාවෙන්න මෙහෙම කරාට මේ නුවර තිබිච්ච රැස්වීමකදී ජනාධිපතිවරයා කියනවා මම ඔය වරප්‍රසාදලාභීන් වෙනුවෙන් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරා කියලා ඒවට මම සමන් දෙන්නේ නැහැ. මං ඉන්නේ මේ නිර්ධනජ පන්තියේ ජනතාව එක්ක කියලා මෙයා GMO එකට තර්ජනය කරනවා. ඔබ ඕන තරම් ස්ට්‍රයික් කරන්න මං මේව කරන්න. ඒතර GMO එකට තර්ජනය කරනවා. ඔබ කෝගේ නීතිඥ සංගමයේ දැන් මෙහෙම ප්‍රශ්න කියනවා 20 වෙනිදා සංඝ සම්මේලනයක් තියෙනවා. මේ හෙට නීතිඥ සංගමයක් තියෙනවා. ආණ්ඩුව තෝරගෙන තිනවනේ මේ අවුරුදු 3.5 තුළත ඕන්ගේ ඔය ඉන්දියාවත් එක්ක ආපු කිවිසුම වෙන්න පුළුවන් රටට ඕගොල්ලන්ට ආණ්ඩුවට කරගෙන යන්න කැමති. වැඩ කටයුතු කරගෙන යනකොට විරුද්ධ වෙන්න පුළුවන් සංවිධාන ටික. භික්ෂුන් වහන්සේලා සහ වෘත්තිකය. වෘත්තික ප්‍රධාන දෙකයි වෛද්‍යවරු නීතිඥවරු ඔවුන්ට සංවිධානය වීමේ හැකියාව සහ ඔවුන්ගේ ආර්ථික මේ ක්‍රය ශක්තිය නිසා ඔවුන්ට සමාජ කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වීමට වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මට පුළුවන් දවසක් පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක වහගන්න. මොකද මේක නැති වුණා කියලා මට කන්න නැති වෙන්නේ නැහැ. නමුත් රටේ 150ක් විතර මිනිස්සු ඉන්නවා එදා වේල ජීවත් වෙන්නේ එදා හම්බ කරගන්නවා. එතකොට අර කණ්ඩායම තමයි මේකට නායකත්වය දෙන්නේ. එතන ආණ්ඩුව උත්සාහ කරනවා මේගොල්ලන්ගේ මේ කියන වෘත්තීයවේදී කඳවුරු වල සහ භික්ෂුන් වහන්සේගේ සහ කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලියේ බලය බිඳලා දාන්න ඕන්ව සමාජ මාධ්‍ය හරහා මාධ්‍ය හරහා ප්‍රහාරයක් එල්ල කරලා ඕන නිකන් නුසුදුසු පුද්ගලයෝ මොවුන් මේ විදියයි පාතාල එක්ක සම්බන්ධ මේ ආදී කතා කියලා. එතකොට ඒක තමයි කරන්නේ කරමින් පවතින ආකාරය ඒ ක්‍රම ක්‍රියාවලිය තුළ මේ වගේ සිදුවීම් වෙනවා. දැන් මේ ඝාතනයට ලකුණු මහත්මයාගම නීතිඥ මහත්මයා අපේ නීතිඥ සංඝයේ ඔහු පිළිබඳව ඔහු ගෝඨාගෝ ගමේ හිටපු මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නිවන්සුව කියලා බෝඩ්ඩක් අල්ලන් හිටපු නීතිඥවරයෙක්. මම මේක මට ලැබුණා. මේක මම හොයලා බලුවා මේක ඇත්ත. හරිද? අපේ නීතිඥ මහත්වරු හුඟ දෙනෙක් ඔබ අර කිව්වා වගේ ඒ වෙලාවේ ස්ටැබ්ලිෂ්මන්ට් මූවමන්ට් එකට උදව් කරා. ඒ කියන්නේ අරගලය තුල උදව් කරා. ඒක අපි හිතමු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියලා. මම ඔබට කියන්නේ පෞද්ගලික අත්දැකීමක්. ඔය ප්‍රහාරය අතර ඔක ප්‍රචණ්ඩත්වයට යන මොහොතේ. ඒ කියන්නේ පොහොට්ටුවේ මැරෙව ගිහිල්ලා ගෝල් ෆේස් එකට ගහපු එක වැරදි. වැරදි. ඊට පස්සේ ඒකට ආව ප්‍රතිචාරය ඊට වඩා බිහිසුණු එක. ඒක ගම් නියම් ගම් කරා ගිය වෙලාව. අන්තිමට අර 12 දෙනෙක් දැන් එල්ලුම් ගස් යන තැනට මිනිස්සු මරණ තැනට ගියා. MP කෙනෙක් ඝාතනය වෙන තැනට යනකම් ගියා. එතකොට ওই වෙලාවේ රාජිත සේනාරත්න මහත්මයාට ප්‍රහාරයක් එල්ලුණා. ඔබට මතක නම් රාජිත සේනාරත්න මහත්මයා ඇමතිතුමා හිටපු ඔහු මිනිස්සු අතරට ගිය වෙලාවක ඔහුගේ හිසට ප්‍රහාරයක් එල්ල වුණා. ඔය වෙලාවේ මම ඕක ෂෙයා කරලා හිටපු පොලිස්පතිතුමා හරි නෑ බස්නාහිර පළාතේ හිටපු සීනියර් DIG දේශපන්ත වෙනකොට මාත්‍යාට පාරේ ප්‍රහාරයක් කළා. රාජිත සේනාරත්නතුමාට හිසට ලොකු පහරක් වැදුනා. සෙනග මැද පස්සේ ඌ ගියා. මේ වෙල්ගම් මහත්මයා නැති වුණා. ඒ කියන්නේ ගුටි කාලා නමුත් ඒ ගුටි කහපු අයට මේ විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නෑ. නමුත් එතුමා ශාරීරිකව වීක් වෙලා දුර්වල වෙලා එතුමා නැති වුණා. ඉතින් දැන් මෙතන මම ඒ වෙලාවේ එක ෂෙයා කරලා ලිව්වා මේ ප්‍රචණ්ඩත්වය හොඳ නැහැ. මේක නවත්තමු කියලා. මේක හොඳ නැහැ. මේකට එකඟ වෙන්න බෑ. විශේෂයෙන්ම නීතිඥවරයෙක් විදිහට මට මේ 2022. එතකොට අපේ බායකේ හම්බන්තොට බායකේ නීතිඥවරු මම දන්නවා පුද්ගලිකව නීතිඥ මහත්මයෙක් ඉන්නවා. තමත්ම මේ මනුස්සකමින් හරි හොඳ කෙනෙක්. ඒ වගේම මගේම බැචියක්. මගේම මේ බැච් එකේ මාත් එක්ක ඕස් දීපු මේ මගේ නීතිඥවරියක් මට බැන්නා. ඒ කියන්නේ මට හරි රියැක්ෂන් දාලා ඒ කියන්නේ මේක අනුමත කරා. ප්‍රහාරය මම ඕගොල්ලෝ නීතිඥවරු විදියට මම නමුත් දන්නවා මට කියන්න ඕලයි හොඳ නැහැ. මම ඕගොල්ලෝ නීතිඥවරු විදියට මේක කියන්න බෑ. ඕගොල්ලෝ ප්‍රචණ්ඩත්වය අනුමත කරන්න බෑ. හැබැයි මට දොස් කිව්වා මුන් හොරු කියලා. ඒ කියන්නේ කොහොමද රාජිත හොරා කියන එක. මම හොරු නෙමෙයි ප්‍රශ්නේ.
අපිට මිනිස්සු මේකේ තියෙනවා ව්‍යවස්ථාවේ හොරෙකුට කරන්න ඕනි දේ මොකද්ද කියලා. අන්න එතකොට මේ නීතිඥ ප්‍රජාවේ බහුතරයක් ඉරපුද. එතකොට නීතිඥ සහෝදර හිතවතුන්ට මම කියන්නේ ඔබලා කී දෙනෙක් මේ ආණ්ඩුව බලයට ගේන්න ඡන්දෙට වැඩ කරාද කියලා අපිට කියන්න. මේ පහුගිය මැතිවරණ ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේදී වෘත්තීය සංසද හදාගෙන බ්‍රාන්ච් යුනියන් උදව් කරගෙන බාවලින් සමහරලාවට මේ ආණ්ඩුව බලයට ගෙන උදව් කරා. මේ රටේ ජනප්‍රිය මතවාද අතවා ඒක තමයි මම කියන්නේ. වෘත්තිකයෙක් කියන්නේ ඇත්තටම බුද්ධිමතෙක් කියන්න බෑ. දැන් අපි ගත්තොත් යුවාල් නොහා හරාරි වගේ කෙනෙක් ඊශ්‍රායලෙන් ගත්තොත්. ජෝර්ජ් පීටර්සන් වගේ කෙනෙක් ගත්තොත් කැනේඩියන්. බුද්ධිමතුන් කියන්නේ වෙන එකක්. වෘත්තිකයෙක් කියන්නේ වෘත්තියේ නිපුණත්වයක් තියෙන. අපේ රටේ මේ වෘත්තිකයයි බුද්ධිමතයි උගතයි පටලගෙන තියෙනවා. උගතෙක් කියන්නේ යම්කිසි විෂයක් ප්‍රාමාණික දැනුමක් අත්පත් කරගත්තු කෙනෙක් රටේ සම්මතය අනුව එයාට තියෙන ඕන කඩදාසි කොලයක් පෙන්නන. මෙන්න මේකයි මගේ academic qualifications කියලා. ඒක. බුද්ධිමතෙක් කියන එක මනින්න ක්‍රමයක් නෑනේ. ඔහුගේ පරිචයෙන් කටයුතු කරන ආකාරයෙන් ගොවි මහත්තයෙක් ඉන්න පුළුවන් හම්බන්තොට සමහරට අපිට වඩා බුද්ධිමතෙක්. ඔහු අධ්‍යාපන ශාස්ත්‍රයේ උගත්කමක් නැති වෙන්න පුළුවන්. වෘත්තිකයෙක් කියන්නේ අර ඔබ කියපු academic qualification එක මත යම්කිසි වෘත්තීයක් කිරීමට වෘත්තීය නිපුණත්වයක් ලබා ගන්නවා වෘත්තීය අපි කියන ප්‍රොෆෙෂනල් බොඩි එකකින් අවසරයක් ගත්ත කෙනෙක්. අපි ගන්නවා SLMC එකෙන් වෛද්‍ය සභාවෙන් වෛද්‍යවරයෙක් විදියට. ඒක තමයි බොඩි එක. බායෝසෙෂන් එකේ තියෙන සුප්‍රීම කෝට් එකේ රෙජිස්ටර් වෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණ නීති. වෘත්තිකයෝයි බුද්ධිමතුයෝ උගතුයෝ ඔක්කොම පටලගෙන බුද්ධිමත්තු වෘත්තිකයෝ ඇවිල්ලා කියනවා අපි බුද්ධිමත්තු කියලා. උගත්තුත් ඇවිල්ලා කියනවා අපි බුද්ධිමත්තු කියලා. මේ ඔක්කොම පැටලිලා මිනිස්සු හිතනවා මේ ඔක්කොම බුද්ධිමත්තු කියලා. මම කියනවා දේශපාලනය වගේ විෂයක් හදාරන්න නැතුව ලෝකේ ඉතිහාසයේ දේශපාලන හදාරන්න නැතුව රැල්ලට නීතිඥ මහතුරුත් විශාල ප්‍රමාණයක් ගියා. මට දොස් කියයි මේ නීතිඥ මහතුරු මේව බලලා. දැන් මේ මහත්මයාත් එතන ඉඳලා තියෙනවා. නමුත් මෙතුමා ඒ කරේ ඒ රැල්ලට අපේ මේ මරණු මහත්මයා මරණු සංඝයා. ඔහුගේ මරණයට දැන් ඔහු විසින් ගොඩනගපු බලවේගයම කියනවා ඔහු අපරාධකරුවන්ට උදව් කරපු කෙනෙක් කියලා. බලන්න කොච්චර දෛවයේ සරදමක්ද කියලා. මේක මේ එහෙම සංස්කෘතියක් අපිට තිබ්බේ නෑනේ. දැන් එතුමා ඇවිල්ලා නිවන් සුව පතලා තියෙන ගෝඨාභය මහත්මයාට මේ පින්තූරේ. ගෝඨාභය මහත්මයාට මමත් විරුද්ධව වැඩ කරා. මේ එතුමා යන්න ඕන කියලා. එතුමා මම කලමනාකරණය කරේ නෑ මේ රට වැටුණු වෙලාව. අපිත් පෝලිං වල හිටිය දුක් විඳා. හැබැයි මම කවදාවත් මිනිස්සෙගේ මරණය ප්‍රාර්ථනා කරන්නේ නෑ. ජාති දේශපාලනක මේ මිනිස්සු පරාජය කරන්න. මහින්ද මැරෙන්න ඕන මයින් මේ ඔක්කොම කිව්වේ මේගොල්ලෝනේ. දැන් අපි මහින්ද මහත්තයා කඳුරෙත් නෙමෙයි. නමුත් මේ වෛරී දේශපාලනය හැදුවේ මාලිමාව. දැන් ඒක තුරම දේශපාලනය කරගෙන යනවා. දැන් මේ පොය දෙකෙන් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරනවා කියපු මිනිස්සුන්ට මේවට දෙන්න උත්තර නැති වුණාම ඒගොල්ලෝ කරන්නේ අර මැරෙන මිනිස්සුන්ව පාතාලයට හරි කොහේ හරි තල්ලු කොච්චර බොරුද කිව්වේ මේ රාජ්‍ය ආරක්ෂාව ඒක මට අමතක වුණා බංකු ඇවිල්ලා කිව්වේ මොකද්ද බංකු අරන් එන මොන වගේ බොළඳ මම කියන්නේ සිවිල් ආරක්ෂක මේ සේවයේ හිටපු කෙනෙකුටවත් තේරෙන්නේ නැද්ද මෙච්චර මේ අපේ රටේ අපරාධ මැඩ පවත්වන්න පුළුවන් පොය දෙකේ ලෝකෙවත් මනුස්සයා ස්වභාවයෙන්ම වැරද්දට පෙළඹෙනවා. ඒකට පපුවට ගැත්ත තියලා ගැහුවානේ ප්‍රියංකර මේ තමයි කියන්නේ අපි කරනවා. අපි කරනවා කියලා ඒ වගේ ඒ බොරු කියලාත් ඇවිල්ලා. දැන් අපි නීතිඥ ප්‍රජාවේ මම දන්න නීතිඥවරු හුඟක් මේ ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් මූව්මන්ට් එකේ මේක වෙනස් කරන්න ඕනේ මේක ක්‍රම විරෝධය. සිස්ටම් චේන්ජ් එක නෙමෙයි සිස්ටම් එක බිඳ වැටවීම. ඊළඟට විකල්පයක් හිතන්නේ නැහැ. මොකද ඔය තෙල් පෝලිං වල ඉන්නකොට ඔය වෘත්තිකයන්ට තමයි රුපියල් 3000ට තෙල් විකුණුවේ ඔය කියන පීඩිත පන්තියේ සමහරු. ඔව්. එතකොට සමහර වෙලාවට අපි විසින් උදව් කර මට නම් ඒ ප්‍රශ්නයක් ඕනේ නැහැ. මට තිබුණු මේ ෂෙට්ස් වල තිබුණු කන්ටැක්ට්ස් වලට මට තෙල් ටික හොයාගත්තා. හැබැයි මම දැකලා තිනවා අපේ වෘත්තිකයෝ රුපියල් 3000ට තෙල් ලීටරේ ගත්තා. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ හැමදාම මේ පීඩිත පන්තිය කියලා උදව් කියව මිනිස්සු ඒ වෙලාවේ සමහරු ඉතාමත්ම මේ දරුණු විදියට තමයි ඒ වෙලාවේ ප්‍රයෝජනය ගත්තේ. තෙල් ෂෙඩ් වල පෝලිං වල ඉඳගෙන තෙල් එකතු කරගෙන ගෙවල් වල ස්ටොක් කරගෙන කළු කඩේ විකුණුවා. ඔය කියන සමහර. නෑ ඒ පද්ධති මේ වෙනසක් එම නැත්නම් සිස්ටම් චේන්ජ් එකක් කියන එක ප්‍රාර්ථනා කරා ලෝයස්ලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම පිටරට ඉන්න අපේ මේ ජනතාව ප්‍රාර්ථනා කරා. ඒතර මේකෙදී ආර්ථික විද්‍යාඥයෝ හිටියා ප්‍රියංකර විශ්වාස කරන උගන්ඩාවෙන් ඩොලර් බිලියන 18ක් ගෙනල්ලා මේ රටේට ඉන්ෆියුෂන් එකක් දුන්නාම මේ රට හදන්න පුළුවන් කියලා. ඔන්නකයි තත්ත්වය. එතකොට ඒ වගේ වෘත්තිකයොත් හිතුවා අර සමහරවිට දැන් අපේ පක්ෂවල තිබිච්ච බ්ලූ ප්‍රින්ට් වගේ සංකීර්ණ ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරපු වාර්තා කියවන්නේවත් නැතුව
අර ජනප්‍රිය මතයට. අර ජනප්‍රිය මතයට ගියේ. ඒතර ලෝයර්ස්ලා හිටියා දැන් සිස්ටම් චේන්ජ් එකක් කියලා කියන්නේ ඒක මේ කොන්ස්ටිටියුෂනලි ලීගල් රිෆෝම්ස් හරහා නීති පද්ධතීන් හදලා ඒ වෙන්න ඕනේ කාර් රෙඩ් ටේප් සයින් කරලා කම්කරුවන්ට සහ ව්‍යවසායකයන්ට තියෙන කොහොමද මේක මේ ෆ්‍රී මාකට් එකක් හදන්නේ කියන ඇත්තටම කරන පද්ධතිම වෙනස කරන්නට මේ පිරිසට පුළුවන් කියලා විශ්වාස කරපු ලෝයර්ස්ලා හිටියා. ඒක තමයි අර විහිළුවට මේ වෘත්තීයවේදී කඳවුරු දෙක විසින් වැරදි දේශපාලන මගවල් වල කියලා ගතු තීන්දුව දෙක බලන්න. ගෝඨාභය මහත්මයා ගෙනාව වියත් මගෙන් ඒකේ මූලිකත්වය ගත්තේ GMO එක. පාදනීය මහත්මයා තමයි ඒකේ ඔය වසවිස නැති කෑම කියලා එකක් ගෙනල්ලා අන්තිම ගෝඨාභය රාජපක්ෂ කෙලම වෙලා ගියා ඒක. ගෝඨාභය මහත්මයා ඉවර වුණෙත් ඒකෙන්. ගෝවියා ලක්ෂ ඔලිපාවල් ලක්ෂ 25 තරහ කරගෙන ගෝවියා දුෂ්ටයෙක් කරලා මේ වෙන්න බොරු කතන්දරයක්. මේ සම්පූර්ණ බොරුවක්. අර ලයිසෙන්කෝ වගේ මෙයාගේ කාලේ හිටපු ස්ටාලින් කාලේ හිටපු අර සිව්ඩෝ සයන්ටිස්ට් කෙනෙක් හිටියා. ඒ වගේ මේක ඇවිල්ලා සම්පූර්ණ තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් වෛද්‍ය වෘත්තීය සමිතියට අද කට අරින්න බැරි වාදනීය මහත්ය කරපු හානිය නිසා. මොන විකාරයක්ද කරේ ගෝවි හෙන ගල්ලුවේ සම්පූර්ණ. හරි. ඉතින් කාබනික මෝඩකම එක රයින් කරන්න 100% කාබනික වවන්න පුළුවන් කියලා අර හේම කුමාර නානක මහත්තයා ලංකාවේ පළවෙනි පශ්චාත්තුපාදී කාබනික වගාව ගැන. ලංකාවේ පළවෙනි පශ්චාත්තුපාදී කරපු මිනිහට අභියෝග කරානේ දෙරණ මේ අලුත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේක කරන්න පුළුවන් කියලා මේ වාදනීය මහත්තයා. මාස 6කින් මේ කතාව ගමු කියලා මේ කිව්වා හේම කුමාර මහත්තයා. පුළුවන් නම් ඔබතුමා මාස 6කින් කියන්න ඕක නෑ නෑ අපි කරනවා කියලා මේ ගොඩ බිවවනේවයි මේ බරාක්‍රම බාහුවේ කරපුවා. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් මේ පාර මේ ආණ්ඩුව කෙරේ මේදී ඉදිරියෙන් හිටිය මේ නීතිඥ වෘත්තීය හිටියා. අරගල කරුවන් වෙනුවෙන් පෙනී සිටියා. ඒක නීතිඥ මහත්වරුන්ට අපි කියන්න ඕනේ මේ කාලයත් එක්ක අපේ සංඝයින්ට සමාජයේ හයිරාකි එකක් තියෙන්න ඕනේ. කොන්සර්වටිව් අදහස්ෙන් දැන් මම පක්ෂේ වෙන පක්ෂයකට ගියා. ඔබත් එක්ක මම ග්‍රීන් පාටි එක වෙනුවෙන් කතා කරා. ග්‍රීන් සොසයිටි එක වෙනුවෙන්. හැබැයි මම සර්වජන බලය ළඟට ගියා. මගේ ප්‍රතිපත්තිය මම අවුරුදු 30ක් රැකලා තියෙනවා ජාතිකත්වයේ සම්බන්ධව අවුරුදු 20ක් රැකලා තියෙනවා විවෘත ආර්ථිකය සම්බන්ධව. මගේ ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති දෙක මම කොහෙවත් නැති කරගෙන නැහැ. පක්ෂවල මම වාඩි වෙන්න මට හේතු තියෙන්න පුළුවන්. දේශපාලනයේ භූමිය දන්න අය තමයි මේ ප්‍රශ්න දාන්නේ. එතකොට දේශපාලනය කරන අය දන්නවා ඇයි අපි පක්ෂකින් තව පක්ෂයකට යන්නේ. නෑ ඒක සාමාන්‍ය දෙයක් නේ ප්‍රියංකර අපිට වඩාත් පිළිගැනීමක් තියෙන වඩාත් වගකීමක් ලබා දෙන වඩාත් කැපිපෙනෙන්න පුළුවන් තැන තමයි ඔබ දේශපාලනය කරන්නේ. ඒක බොහොම සිම්පල් දෙයක්. එතකොට වැඩේ තියෙන මම අද ඇවිල්ලා ජාතිකත්වයට විරුද්ධව කතා කරනවා නම් අන්න මම වැරදි. අද මම ඇවිල්ලා අවුරුදු ආර්ථිකයක් ගැන හොඳයි කියනවා නම් වැරදි. එහෙම දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. මම දෙකේම ඉන්නවා. ඔබත් එක්ක මට සංවාද කරන්න පුළුවන්. මම ඒ කියන්නේ කොන්සර්වටිව් වාදියෙක්. මම තමයි එංගලන්තේ කොන්සර්වටිව් පක්ෂය මම පිළිගන්නවා. රිපබ්ලිකන් පක්ෂය ඇමරිකාවේ මම පිළිගන්නවා. BJP එකේ වැඩ පිළිවෙල මම ඉන්දියාව පිළිගන්නවා. කොන්සර්වටිව් අදහස එඩ්මන්ඩ් බර්ක්ලගේ පොත්පත් කියන්නේ මම පිළිගන්නේ කොන්සර්වටිව් දර්ශනය. පොදුවේ ගත්තා. ඒක තුල අපි පිළිගන්නවා සමාජයේ හයිරාකි එක. සමාජයේ හයිරාකියක් කියනවා. ඒක බුදුදහමේ තේරවාදී බුද්ධාගමට සමපාතයි. චුතිසිත ප්‍රතිසන්දිසිත කියලා එකක් තියෙනවා. අපි උපදින හේතු හතරක් තියෙනවා. ඒ තේරවාදී දර්ශනය අනුව රේරුකාණ චන්දවිමල හාමුදුරුවන්ගේ කියවන්න ඕන බෞද්ධයාගේ අත්පොතවත් අඩු ගන්න. අඩුම තරම. බුදුහාඳුරුවන්ගේ අපි පිළිගන්න තේරවාදී බුදුදහම තුළ මිනිහෙක් උපදින්නේ කර්ම පලනවා. ඒ උපදින්නේ ජනක කර්මය, උපත්තම්බ කර්මය, උපීල කර්මය, උපඝාත කර්මය කියලා හතරක් තියෙනවා. එතකොට උපදින්නේ ඔබ යම්කිසි හේතුවක් ඇතුව. එතකොට ඔබ උපදින්නේ ආයු වර්ණ සම්බල ප්‍රඥා කියන පහ ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ පෙර කර්මයන් අනුව කියලා අපි පිළිගන්නවා. එතකොට ඔබ ජනප්‍රිය නළුවෙක්. මට ඔබ තරම් ජනප්‍රියත්වයක් නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක ඔබ පෙර භවවල කරපු දේවල් විදිහට තමයි තේරවාදී බුදුදහමේ අපි විග්‍රහ කරගෙන. ඒතර මම ඔබට ඉරිසියා කළ වැඩක් නැහැ. මම බලන්න ඕන මට ලැබිලා තියෙන දේ මම කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. ඒකයි. ඒ විදිය තමයි අපේ බුදුදහම. ඒතර බුදුදහම කොන්සර්වටිව් දර්ශනය එක්ක දේශපාලන වශයෙන් සමපාත වෙනවා. ඇත්තටම කිව්වොත්. අපිට ඒක ගලප ගන්න පුළුවන්. තේරවාදී බෞද්ධයෙකුට අපි තේරවාදී මහා විහාර සම්ප්‍රදාය ඇතුළෙත් නෙමේ නිකාය ඇතුළෙත් ඒක ලස්සනට හයිරාකි එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ තමන් බුදුන් වහන්සේ මේ 80 මහා ශ්‍රාවකයෝ මේ එහෙම නොවන අය හයිරාකියක්. පද්ධතියක හයිරාකියක් කියනවා. සිවිල් බලයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන නීති හැමෝම හැමෝම සමාන වෙනවා කියන නෝම් එකට අපි එනකොට ව්‍යවස්ථාවට එනකොට නෑ නිර්වාණය කියන එකේ තියෙන තල ස්ටෙප්ස් තියෙනවානේ. ඒ හයිරාකි දැන් මේ සමාජවාදීන් හෝ කමියුනිස්ට්වාදීන් හෝ ඇන්ටි ස්ටැබ්ලිෂ්මන්ට් එක විශ්වාස කරන අය මාලිමාව සෙන්ටර් ලෙෆ්ට් එක පිළිගන්නේ එහෙම නැති සමාජයක්. එහෙම නැති සමාජයක්. හරිද? ඒක තියෙන ගොල්ලෝ පක්ෂය තුල හැබැයි වෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න එපා මුළු සෙන්ටර් ලෙෆ්ට් එකම එහෙම මේ මොනවාද සමානත්වතාවය විශ්වාස කරනවා කියලා. ඔබ හිතනවා මේ මුළු සෙන්ටර් ලෙෆ්ට් එකම එහෙම හිතනවා. දැන්
ඒ පක්ෂය තුල හයිරාකික උන් තියාගෙන යනවා. පක්ෂයේ තියෙන හයිරාකිය. ඒක නෙමෙයි මම මේ කියන්නේ. සමාජයේ සංවිධානය කිරීමේදී දැන් ඒකේ හයිරාකිකක් තියෙන්න ඕනනේ. ඒ තියෙන්න ඕන එක අපි පිළිගන්න ඕනේ දක්ෂිණාංශික මතවාදින්න මේ දේශපාලඥ විදියට. දක්ෂිණාංශික මතවාදය කියන්නේ ඒකයි. කොන්සර්වටිව්. කොන්සර්වටිව් වාදය. කියන්නේ සංරක්ෂණවාදය. සමාජයේ වැලියුස් තියෙනවා. ඒ වැලියු සිස්ටම් එක අනුව පුද්ගලයා ස්ථානගත වෙනවා. එතකොට ඒවා සමහර ඒවා උපතින් එනවා. සමහර ඒවා ඉතිහාසයේ හැමදාම උපතින් ආවේ. සමහර ඒවා අත්පත් කරගන්න පුළුවන්. උගත්කම කියන්නේ එහෙම අත්පත් කරගෙන යම්කිසි වෘත්තීය කුලකයකට යෑමෙන් ඔහුට ලැබෙන සිවිල් බලයක්. සිවිල් බලයක්. ඒක වරදක් නෙමෙයි. ඒකට කැපකිරීමක් කරලා තිබෙන්න ඕන මිනිහෙක්. දැන් මම වෘත්තීන් දෙකක් හෝ වෘත්තියක් අත්පත් කරගන්නේ මගේ ජීවිතයේ අධ්‍යාපනයට කැපකිරීමක් කරලා. ඒතකොට මම හා සමාන වෙලාවේ ෆුට්බෝල් ගහගා මිනිහෙක් හිටියනම් කුඩු ගහගා හිටියනම් එයා අපි හිතමු ගංජා ඉඳලා මගේ තත් එයා ගන්න හරි අසාධාරණයක් නේ මේක. ඔව් එයාට එහෙම ගන්න බෑනේ. ඒක බෑනේ. හරි. එතකොට දැන් අපි හිතමු දැන් ඔහු ක්‍රීඩාවෙන් පරතරට ගිහිල්ලා කරනවා නම් ඒක වෙනයි. නමුත් කාටුන් ක්‍රිකට් මැච් බල හිටපු මිනිහෙකුයි 90 දශකේ ක්‍රිකට් මැච් බලන්න මිනිහෙකුයි ක්‍රිකට් බලන්න නැතුව පාඩම් කරු මටයි තුන් දෙනාට එකම ප්‍රතිඵලයක් එන්න බෑනේ. බෑ. ඒතර මගේ කැපකිරීමට ප්‍රතිඵලයක් නැත්තම් මම තව කෙනෙක් මොකටද ඉගෙන ගන්නේ? එහෙනම් කාටත් සමානයි. එහෙම බෑ. මේකේ තියෙනවා සමාජයේ තල. ඒ තල පිළිගන්නේ අපි තමයි. දක්ෂිණාංශික දේශපාලන කොන්සර්වටිව් වාදීන් තමයි හරි තල පිළිගන්නේ. හැබැයි මම කියන්නේ සමානාත්මතාවය කියන එක ව්‍යවස්ථාවෙන් දෙන්නේ නීතිය ඉදිරියේ ඒ තියෙන සිවිල් බලය පාවිච්චි කරන්න බෑ කියන එකට. එහෙම නැත්නම් සිවිල් බලය නැති කරන්න හොඳ නෑ සමාජයක. නීතිය ඉදිරියේ ඔබ නළුවෙක් කියන එකයි මම වෛද්‍යවරයෙක් කියන එකයි තව මෙතන අපේ මේක රෙකෝඩින් එක කරන හිතවතා කැමරාමන් කියන එකයි තුන උනාට මම ඌට පහර දුන්නොත් මට පහර දුන් පුද්ගලයා විදියට තමයි මගේ පැමිණිල්ල ගොනු වෙන්නේ. වෛද්‍යවරයෙක් පහර දුන්න කිව්වොත් ඒ මනුස්සයට අසාධාරණයක් කියලා. ඒක නීතිය ඉදිරියේ හැමෝම සමාන වෙන්න ඕන එක හරි. හැබැයි හයිරාකික වශයෙන් ගත්තොත් සිවිල් බලය පැත්තෙන් ගත්තොත් සමාජයේ ස්තර තිබිය යුතුයි. දැන් මේ නීතිඥ ස්තර කඩලා බින්දලා දැම්මොත් එහෙම ඒක සමාජයට කරන ලොකු පරිණාමයක්. ඒකට මම කියනවා මේ නීතිඥ මහත්තුරු මේක නොදැන ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් මූවමන්ට් එකට ගින්දර දැම්මා. ඒකට ඔක්සිජන් දුන්නා. දැන් අපිවම බිලිගන්නවා. මේ මතවාදයේ අපිවම දවනවා. ඒ ගින්නම දවනවා. ඒක එපයි කිව්ව අපි එදා ඒකයි චරිත. අපි කිව්වේ ඔක කරන්න එපා. මේ ගේන්න හදන්නේ මේ කිසිම වැලියුස් නැති කෙනෙකුට ගරු කරන හාමුදුරුවන්ට නම කියලා කතා කරන මේ සමාජයක්. අම්මා තාත්තට එයි මේ කියලා කතා කරන එක වඳින්න හොඳ නැහැ. ඔය ඕවනේ ආවේ චරිත. වඳින්න හොඳ නැහැ, පෙරහැර හොඳ නැහැ. මොකටද ධන ගහන්නේ? ඕවා ආචීන කල්පිකයි ගෝත්‍රික. අපි ධන ගහන්නේ අපිට ගෞරවයක් වෙන කෙනාට. ජපන් ඔළුව නමන්නේ එයා ගෞරව කරන විදිය. අතරත් දෙන එක වෙන එක. මෙන්න මේ වැලියු සිස්ටම්ස් කඩාගෙන බින්දගෙන රටේ මෙහෙම වෙනසක් කරන්න ඕනේ කියලා මතවාදයක් එක තමයි මේක ආවේ. ප්‍රජාතන්ත්‍රවාදී විකෘතියක් ගෙනාවා. ඔව් මේ නීති මහතුරුන්ට අපි කියන්න ඕනේ මේ ඔබ විසින් අවුලව ගින්න. දැන් බලන්න ගුණරත්න මන්නායක මහත්මයාගේ ප්‍රශ්නේ වෙලාවේ ඔහුට විරුද්ධව පහර දීමක් සිදු වුණානේ සමාජ මාධ්‍යවල මාලිමාව පැත්තේ. පොලිසිය මහත්මයා පැත්ත ගත්තා. මම කියන්නේ අරගෙන ජනප්‍රිය මතවාදය හරහා ගියා. Facebook එකේ කොයි පැත්තද වැඩිපුර හිට් වෙලා තියෙන්නේ මුලින්ම නිකන් වන්නිනායක මහත්තයා පැත්තට ගියා. ඊට පස්සේ පොලිසිය එක්කෙනාගේ පැත්ත හිට් වෙනවා වගේ කිව්වා. ඒ පැත්තට සපෝට් කරා. වන්නිනායක මහත්මයා මාලිමාව හෝ ජනතා විමුක්ති පෙරමුණට රාජපක්ෂලාගෙන් පීඩනය තිබෙන වෙලාවේ කොච්චර ඒ වෙනුවෙන් පෙනී හිටියද කියලා ලාල්කාන්ත මහත්තයලා දන්නේ. ඒක අනුගාමිකයෝ දන්නේ නැහැ. මේ වන්නිනායක සම්පූර්ණ දුෂ්ටයෙක් බාටපත් කරා. ගුණරත්න වන්නිනායක. ඔහු අර නිකන් තරහ යන පුද්ගලයෙක්. උඩ තරහ යනවා. හරිද? ඒක රෙකෝඩ් කරලා ඒකෙන් ලොකු මතයක් හදුවා නීතිඥවරු හොඳ නැහැ කියලා. ඒකම තමයි මේ. දැන් මේ අපි නීතිඥ මහතුරුන්ට කියන්න ඕන තමුන්නාන්සලා විසින් අවුලෝපු ආණ්ඩුව මේ. තමුන්නාන්සලා අවුලෝපු මතවාදයෙන් බලයගත්තු ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුවම අපිටම ඇඟිල්ල දික් කරලා කියනවා අන්තිර වෘත්තිකීය පාතාලයත් එක්ක සම්බන්ධයි කියලා මාර කතාවක් නෙවෙයි. මේක දැනගෙන තමයි චරිත දුර දැකලා කිව්වේ. මේක වෙන බව දැකලා තමයි චරිත දුර දැකලා අපි කිව්වේ. මේ මම කොච්චර අපිත් එක්ක කනබන හිතවතුන්ට කියන අපි කියන දේ පිළිගන්නේ. සමහර අය ජීවිතේ දේවල් දැනගන්න චරිත අත්දැකීමෙන්නේ. ඒවා කියන්න ඕන මොහොතක් තියෙනවා සමහර අයට. මුලදී කිව්වට පිළිගන්නේ නැහැ. දරුවෙකුට වුණත් ගින්දර අල්ලන්න එපා කිව්වොත් සමහරට ඌ පිළිගන්නේ නැහැ. පුච්චුනාට පස්සේ තමයි තාත්තා කිව්වේ ඇත්ත කියලා ආයෙ අල්ලන්නේ නැත්තේ. තේරෙන්නේ. ඔහොම මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අපි කියපු දේ ඇහුවේ නැහැ. මේ හදපු සිවිල් වටිනකමක් නැති ඕන කෙනෙකුට ගහපන් මරපන් අවුලක් නැහැ. මෙහෙමයි අපි ඔක්කොම කවදාවත් මේ නීතිඥවරයෙකුට වෙඩි තියන්න හිතපු සමාජයක්ද මේක? දෙකක් වුණා ප්‍රියංකර. මගේ ත්‍රස්තවාදී යුගයක නෙමෙයි මම එකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුළට නීතිඥෙක් විදිහට වෙස් වලාගෙන ගිහිල්ලා නීතිඥවරයාගේ ගෞරවයට උපරිම කැලලක් වෙන ආකාරයට උසාවි භූමිය ඇතුළේ වෙඩි තියෙන එක වුණා. දෙවෙනි එක
අද නීතිඥවරයෙකුයි උගේ බිරිඳයි පාරේ ඝාතනය වෙනවා. ඝාතනය වුණ ගමන්ම නිවුස් එක ගහනවා. එයා මෙන්න මේ පාතාලේ මේ පුද්ගලයාගේ නීතිඥයා මොකක් හෝ එතුමාගේ වරදක් නිසා තමයි මේ වෙඩි තියලා මේක පැහැදිලිවම අනිවාර්යයෙන් වැරදි ආදර්ශ. ඒක කරේ මේ ආණ්ඩුව හිතාමතා මම හිතන විදිහට මොකද නීතිඥ ප්‍රජාව එකතු වෙන බව දැනගන්නවා. ඒක බලයක් බව දැනගන්නවා. ඒ බලය ආණ්ඩුවට කරදරයි. ඊට කලින් සමාජ මතය පල්ලෙහාට ගෙන යන්න ඕන. මේ වෘත්තිකවරු කියන්නේ නීතිඥවරු කියන්නේ අපරාධකාරයෝ වෙනුවෙන් පෙනෙන කණ්ඩායමක්. ඒ නිසා ජනතාව ඔබ අපරාධවලට විරුද්ධ නම් නීතිඥවරුත් එකතු වෙන්න එපා. එච්චර. කොහොමද නෝම් එක? ඕ අපිට තේරෙන්නේ නැද්ද? නීතිඥවරුත් නෙමෙයි කළු කෝට් කාර්යය. කළු කෝට් කාර්යය එකතු වෙන්න එපා. එකතු වෙන්න එපා. ඕක අපිට තේරෙන අපි මේකෙන් කියනවා. කැමැති කට්ටිය අහන්න නීතිඥ මහතුරුන්ට අපි කතා වයින් කරනවා. මම කියන්නේ දැන් මේ පුද්ගලයා මේ හිතවතස් මේ සංඝයා මැරුවා. කිසි කෙනෙක් මරන්නයි තියන්නේ නීතිඥ සංඝේ. ඒ වගේම මිනිස්සෙක් විදිහට මරන්නත් අයිතියක් නැහැ. අපි ඒ කරන වේදනාවක් දකිනවා. හැබැයි මෙතුමා ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් එක උදව් කරා. ඒ උදව් කරේ රැල්ලට. එහෙම උදව් කරපු සියලුම නීතිඥ මහතුරු ඉන්නවා. අර අපි කියපු දේ අහපු අය කොටසකුත් ඉන්නවා. ඒ නිසා ඒ උදව් කරපු මහතුරු හිතන්න ඕනේ නීතිඥ සංඝයෝ අපේ ඔබ හිටපු තැන වැරදි. සිවිල් බලය කියන එක සමාජයකට අවශ්‍යයි. සමාජයකට හයිරාකි එකක් දූරාවලියක් අවශ්‍යයි. ඒ දූරාවලිය නැති සමාජයක් පවතින්නේ නැහැ. ගෙදරක වුණත් එහෙමයි මරණාධාර සමිතියක වුණත් එහෙමයි. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියන්නේ සින්දුවක්. හරිද? ඒක සින්දුවක් බිව්ව මාරෙමේ කියන්න පුළුවන්. හරිද? එහෙම නෙමෙයි වැඩ වෙන්නේ ලෝකේ. ලෝකෙවත් රුසියාවේ චීනෙවත් එහෙම වෙන්නේ නැහැ. නෑ රුසියා චීනෙ කොහොමත් වෙන්නේ නැහැ. එතකොට මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ බලාපොරොත්තු වෙන්නේ අරාජකත්වය. මේ බලාපොරොත්තු උනේ ආයතන ව්‍යුහ බිඳ වැටීම. ආයතන බිඳ වැටිලා වැඩ කරගන්න බැරි වෙන එක. රාජ්‍ය දුර්වල වීම. රාජ්‍ය දුර්වල වුණාම මොකද වෙන්නේ? විදේශ රටවල් වලට මේක කළමනාකරණය කරගන්න පහසු වෙනවා. ඊළඟට මේගොල්ලෝ අත තියන්න හදන විදාය ජනාධිපතිතුමා අහෝසි කරන එකට. වහාම මේකට විරුද්ධ මතවාද අපි හදන්න ඕනේ. විදාය ජනාධිපතිතුමා අහෝසි කරොත් ආපහු මේ රට කෑල්ල 9කට යනවා. හරිනේ? සමග ජාතිකයන්ටයි අරගොල්ලන්ටයි මේගොල්ලන්ටයි නටන ජනාධිපති කෙනෙක් බිහි වෙනවා. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා කරන්න යන දේ ආණ්ඩුව කරන්න දේ පැහැදිලි නිසා නීතිඥ ප්‍රජාව දැන්වත් එකතු වෙන්න මේ සමාජයේ එස්ටැබ්ලිෂ්මන්ට් එක සිවිල් බලය තිබුණු දේ රැකගන්න. තියෙන දේත් නැති කරගන්න. තිබුණු දේ හරි රැකගන්න. තව පෙට්ටිවල යන්න වෙන්න කලින්. මොකද හිට්ලරුත් ඕක කරේ. නැෂනල් සෝෂලිස්ට් පාර්ටිනේ ආවේ. ඒ වෙලාවේ මුළු එහෙ නීතිඥවරු හිටියනේ ජර්මනියේ ඉතින් බුද්ධිමත් රටක් නේ බුද්ධිමත් දාර්ශනික විශාල ප්‍රමාණයක් බිහි වෙච්ච රටක්. ශිෂ්ටාචාරය. බීතෝවන්ලා හිටපු රට. කලාව අදහපු මහාචාර්යවරු හිටපු සංවේදී මොනවා වෙන්න කල්ට් එකක්. හරි. සමාජවාදය ගැන පොත් ලියපු. හැබැයි නැෂනල් සෝෂලිස්ට් පාර්ටි එකෙන් ඇවිල්ලා ඔක්කොගේම සහයෝගය අරගෙන යුදෙව් මිලියන 5ක් ලක්ෂ 50ක් ඝාතනය කරන්න මැන්ඩේට් එකක් ගත්තා. පාර්ලිමේන්තුව වැහුවා. එතකොට නීතිඥ මහතුරුත් ඉන්නේ නැතිනේ. මේ රටේ නීතිඥ මහතුරු මුලදී ඉන්නේ නැති හිට්ලර්ගේ පැත්තේ එක දෙයක් තියෙනවා. too late වුණොත් නැගී සිටින්න. කවදාවත් too late වුණොත් ඉවරයි. මොහොතේ නැගිටින්න ඕන. හිට්ලර් නවත්තන මොහොතක් තිබුණා. කිසි ප්‍රගතිගාමී ක්‍රියාවලියක් සිද්ධ වෙමින් පවතිනවා රට ඇතුලේ. ඒ තමයි හෙට නීතිඥ සංගමයේ එකතු වෙනවා අවුරුදු ගානකට පස්සේ මේ ශ්‍රියානි බණ්ඩාරනායකගේ සිද්ධියෙන් පස්සේ තමයි නීතිඥ සංගමයේ සම්පූර්ණයෙන්ම එකතු වෙන්නේ. බෞද්ධ සම්මේලනයක් පැවැත්වෙනවා ස්වාමීන් වහන්සේලා 5000ක් සහභාගීත්වයෙන්. එතකොට මේ වෘත්තිකයන් සහ මේ ආගමට මේ සංස්කෘතියට ගහන ගැහිල්ල ඒක ප්‍රසිද්ධිය බය නැතුව ලාල්කාන්ත කියනවනේ බය නැතුව. වනචාරියෝ හැමතැනම ඉන්න එකපාරක් කියලා නැවතුනේ නැහැ වනචාරියෝ කියන එක. දැන් ස්වාමින් වහන්සේ ආමන්ත්‍රණය කරන තවත් ඊගොක වැඩිලා බවට පත් වෙලා තියෙන මේ වනචාරියෝ කියන එක. දැන් එක වනචාරියෙක් නෙමෙයි තැන් වල වනචාරිය ගොඩක් ඉන්නවා කියන කාරණාව. එතකොට බලය ලැබුණම මොලේ නැති වෙනවා කියන්නේ ඒකයි. දැන් ඊට පස්සේ කල්ගෝට්කාරයෝ කිය ඉඳලා දැන් මිනිහෙකුට දැන් අපි JVP කාර්යය කියලා කිව්වට කමක් නැහැ. JVP කියන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරය. ඒතකොට ඒගොල්ලන්ට ක්‍රෙඩිබිලිටි එකක් තිබ්බේ නැහැ කවදාවත්. හැබැයි වෘත්තිකයන්ට නීතිඥයන්ට කළුකෝට්කාරයෝ කියන තත්ත්වෙපත් වෙන්නේ මේ ගමේ නූගත් නිකන් ඔය භාෂාව තියෙන තැන ඔබ දන්නවනේ. ඒතකොට මේ පුද්ගලයාදුකාරයෝ ඇත්තටම ඉන්නේ රස්තියාදුකාරයෝ තමයි. ඒතකොට මේ වගේ පුද්ගලයෝ මේ සමාජයට කරන පරිහානිය වෙනුවෙන් ඔබ කිව්වා වගේ දැන් යම් කිසි ප්‍රගතිගාමී ක්‍රියාවලියක් වෙනවා. ඒක නවෝ නේව කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔව්. දැන් හෝ කවදාවත් නොකර සිටී. ඔව්. දැන් කරවොත් කරත හැකි. හැබැයි නැත්තම් ඔබට සදාකල්ම අකුලගෙන යන්න පුළුවන්. ඒක තමයි අර මේගොල්ලෝ කිව්වා වගේ නෙමෙයි මේගොල්ලෝ කිව්වේ නිකන් මේ ඔබේ මේ අන්තිම අවස්ථාව මේක තමයි රට බේර ගන්න අවසාන අවස්ථාව මේ දුක් විඳින අන්තිම පෝය. දැන් පෝය
කෙසේ වෙතත් කල්පයකටවත් මේකෙන් ගැලවෙන්න බැරි කරුමකට රට ඇදලා දැමීමේ ප්‍රතිඵල දුක් විඳිනව කෙසේ වෙතත් දැන් මේ වැඩ කරලා ගෙදර යන්න බැරි ප්‍රශ්නයක් ඇදලා ඉතින් වෙඩි තියෙනවා. තමයි ඒක තමයි ඔක කවදාවත් උන්නේ. ඉතින් ඒ නිසා ඔය තත්වයෙන් රට මුදවා ගන්නට මේ වෘත්තිකයන්ට සහ අනෙකුත් ආගමික නායකයන්ට මොලේ පෑදේවා ඒගොල්ලන්ට තමන්ගේ වෘත්තිමය ගෞරවය පිළිබඳව චීවරයේ ගෞරවය පිළිබඳව අවබෝධයක් ලැබේවා. මම අර පහුගිය වැඩසටහනකත් කිව්වා ප්‍රියංකර, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වඩා ලොකු ශාස්ත්‍රූවරයෙක් හාමුදුරුවරුන්ට ඉන්න බෑ. ඒ කියන්නේ ලෙනින්, බෙනින්, ඕන විජේවීර ඒ වගේ අය ඉන්න බෑ. මොකද ඔබ ඔඩේන් වෙලා තින ඔබ උපසම්පදා ලැබලා තියෙන බුදුහාමුදුරුවන්ගේ ශාසනය ඇතුළත, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුළත. ඒ වගේම මේ විවස්ථාවට වඩා එහා ගිය දෙයක් නීතිඥයෙකුට තියෙන්න බෑ. කියන්නේ නීතිය මේ සීමා මොකද රට කියන්නේ ආණ්ඩුක්‍රම විවස්ථාන කූලවාදී ක්‍රියාත්මක වෙන රටක්. මේ රටේ ජනාධිපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයද අධිකරණ දූරාවලියද ව්‍යවස්ථාදායකයේද මේ සියල්ල ස්වාධීන කොමිෂන් සභාවද මේ සියල්ල අපේ ව්‍යවස්ථාව ඇතුළේ තියෙනවා. එතනින් එහාට ගිය ප්‍රචණ්ඩත්වයක් වෙනුවෙන් ඔබට පෙනී සිටින්නත් බෑ. මොකද ඔබ නීති විද්‍යාලයේද ඔබගේ නීති වේදී උපාධියේද කොහේ හෝ ඔබ ඉගෙන ගන්න මෙන්න මේ ටික. එතනින් එහාට උතුම් වූ දෙයක්, ව්‍යවස්ථාවට වඩා උතුම් වූ දෙයක්. හරිද? මේ රට තුල වෙනත් රාජ්‍ය බිහි කරන්න ඍජු හෝ වක්‍රව උපදෙස් මේ උදව් කරන්නේ නැහැ කියන එක මත පොරොන්දු වෙච්ච දේශපාලඥයන්ටත් එතනින් එහාට දෙයක් තියෙන්න බෑ. ඉතින් ඒ නිසා එතනින් එහාට දෙයක් කරන යම්කිසි ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියක් රටේ බලයට ඇවිල්ලා තිනවා. ඒගොල්ලන්ට ඕන විදිහට හැමදේම අර්ථකථනය කරගනිමින් යනවා. ඉතින් මේවට තිත තියන්නට මොලේ තියෙන මිනිස්සුන්ට මං කියන්නේ අර ඔබ කිව්වා වගේ මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් නෙමෙයි. දාර්ශනිකයොත් එක්ක වැඩ කරන්න, මොලේ තියෙන මිනිසුත් එක්ක වැඩ කරන්න එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටින. බොහොම ස්තුතියි ප්‍රියංකර අද දවසේ මේ කතාවට සහභාගී වුණාට.